අදත් අයිබෝන් කියලා හැමෝම පිළිගන්නවා මගේ channel එකට. අදත් ලෑස්ති වෙන්නේ ගොඩාක්ම රසයි වගේම ගොඩක් ලස්සන කේක් රෙසිපි එකක් කියලා දෙන්න. මේක red velvet cupcake. මේ නත්තලට නම් ගොඩාක් වටිනම රෙසිපි එකක් තමයි මේ red velvet කියන්නේ. ඉතින් මේක අවසාන වෙනකන් අරඹන්න ලස්සනට මේ විදිහට හදාගන්න පුළුවන්. තවත් මතක් කරන්න ඕනේ මගෙන් මේ දේවල් මිලදී ගන්නත් පුළුවන්. මේ විදිහට soft එකට හරිම ලස්සනට ක්‍රීම් චීස් ෆ්‍රොස්ටිං එක ඇතුව හෝ නැතුව ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ඉතින් බලමු කොහොමද අපි මේක හදන්නේ කියලා. මොනවද අවශ්‍ය වෙන්නේ කියලා බලමු. මෙතන පාන් පිටි ග්‍රෑම් 200ක් තියෙනවා. සීනි ග්‍රෑම් 200ක් තියෙනවා. ඒත් එක්කම බටර් ග්‍රෑම් 150ක් මම අරන් තියෙනවා. ඊට පස්සේ මම මෙතන අරන් තියෙන්නේ චොක්ලට් පවුඩර් තේ හැඳි 2ක්. ග්‍රෑම් 30ක් වගේ ප්‍රමාණයක්. එතකොට මෙතන තියෙනවා බේකින් පවුඩර් තියෙනවා අරගෙන මම තේ හැඳි 1ක් ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා මම ෆ්‍රෙෂ් මිල්ක් අරගත්තා කෝප් 4න් එකක් ඒ කියන්නේ මිලිලිටර් 150ක් වගේ ඊට අමතරව දෙහි බෑයක යුෂ තියෙනවා දෙහි භාගික යුෂ මෙතන බේකින් සෝඩා තියෙනවා තේ හැඳි භාගයක් එකත් හොඳට මම මැනලා අරන් තියෙන්නේ මෙතන ඊට අමතරව තියෙනවා විනාකිරි තේ හැඳි එකක් අරන් තියෙන්නේ ඒත් එක්කම බිත්තර දෙකක් වැනිලා තේ හැඳි එකක් සහ අත්‍යවශ්‍යම එක තමයි මේ රතු පාට කලරින් එක ක්‍රිස්මස් රෙඩ් එක නැත්නම් අපිට හොඳ රෙඩ් එකක් ගන්න රෝස පාට නැතුව මම මේ අද හදාගන්න ලෑස්ති වෙන්නේ මේ කප් කේක් එකේ මේක මීඩියම් සයිස් කප් කේක් මේකෙන් කප් කේක් මට 15ක් ප්‍රමාණයක් හදාගන්න පුළුවන් වුණා. ඉතින් අපි මුලින්ම කිරි එකට දෙහි යුෂ ටික එකතු කරගෙන හොඳට මික්ස් කරලා ටිකක් වෙලා පැත්තකින් තියන්න ඕනේ. බටර් මිල්ක් එක තමයි මම මේ හදන්න ලෑස්ති වෙන්නේ. ඔයගලන්ට බලන්න පුළුවන් මේ දෙහි ටික දාපුවම මේ ෆ්‍රෙෂ් මිල්ක් එක ටිකක් කැටි ගහනවා වගේ වෙනවා. ඉතින් මේක අපි ඊටු වැඩ ටික කරගන්නකම් වහලා පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මේ ලොකු බෝල් එකකට බටර් ටික එකතු කරගත්තා මම. ඒකටම සීනි ටිකත් එකතු කරගන්නවා. මේ බටර් එක කාමර උෂ්ණත්වයේ තියලා ගන්න. කාමර උෂ්ණත්වයේ තිබ්බහම අපිට බීට් කරගන්න ලේසි. එතකොට සොෆ්ට් එකත් හොඳට තියෙනවා කේක් එකේ. තෙල් බහින්නේ නැතුව අපිට හදාගන්න පුළුවන් මේ දේවල් කාමර උෂ්ණත්වයේ තියෙන විදිහට ගත්තාම ඊට පස්සේ මේකේ ටිකක් පාට වෙනස් වෙනකන් හොඳට බීට් කරලා මම බිත්තර දෙක එකින් එක එකතු කරන ගමන් බීට් කරගන්නවා. ඔයගලන්ට පේනවා බිත්තර මං සැරෙන් සැරේට දෙක වෙන වෙනම තමයි එකතු කරේ. කේක් හදනකොට ඔයගලන්ට බිත්තර කොහොමත් වෙන වෙනම එකතු කරගන්න. එකපාර බිත්තර එකතු කරගන්න එපා. ඉතින් මේ විදිහට ක්‍රීම් එකක් වෙනකන් හොඳට බීට් කරගන්නවා. බිත්තර එකතු කරාට පස්සේ මම විනාඩි 2ක් විතර මේ විදිහට එක දිගට බීට් කරගත්තා. ඊට පස්සේ අපි මේකට වැනිලා තේ හැඳි එකක් එකතු කරගන්නවා. ඔයගලන්ට මේ මෝඩියෙන් එකක් කියන්නේ තේ හැඳි එකක ප්‍රමාණයක්. ඉතින් මම දැන් මේ වැනිලා ටිකත් එකතු කරලා හොඳට බීට් කරගන්නවා මේක. දැන් අපි මේක බීට් කරලා ඉවරයි. ඒක පැත්තකින් තියෙද්දි පාන් පිටි එක අරගෙන ඒකට බේකින් පවුඩර් සහ චොක්ලට් පවුඩර් ටික එකතු කරලා හොඳට කලවම් කරලා මම මේ පිටි මිශ්‍රණය එකපාරක් හලා ගන්නවා. ඉතින් ඒක හලාගෙන එනකන් අපි ඊටු වැඩ ටික කරගමු. දැන් අපි අරන් තියාගත්ත බටර් මිල්ක් මිශ්‍රණයට ෆෘට් කලරින් තේ හැඳි එකක්. ඒ කියන්නේ රතු පාට කලරින් එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. තේ හැඳි එකක් එකතු කරලා ඒක මික්ස් කරලා පැත්තකින් තියාගත්තා. දැන් අපි හදාගත්ත බිත්තර බටර් සීනි මිශ්‍රණයට පාන් පිටි මිශ්‍රණයෙන් ටික ටික එකතු කරන ගමන් අපි බටර් මිල්ක් එකකින් ටිකක් මේකට එකතු කරලා අපි මාරුවෙන් මාරුවට වගේ මේක මික්ස් කරගන්න ඕනේ. මේ වෙලාවේදී හැන්දක් පාවිච්චි කරන්න බීටර් එක අපි මේ වෙලාවේදී පාවිච්චි කරන්නේ නැහැ. මේ විදිහට එකතු කරගන්න මේ ටික මික්ස් වෙන්න තමයි ඕනේ. ඔයගලන්ට මේ වගේ හැන්දක් ස්පැචුලා එකක් වගේ යූස් කරන්න පුළුවන් නම් ගොඩක් ලේසියි. මේ බලන්න මම දැන් වීඩියෝ එක ෆාස්ට් යවනවා ඔයගලන්ට පැහැදිලිව පේනවා ඇති මේක කරගන්න විදිහ දෙක මාරුවෙන් මාරුවට දාලා කලවම් කරගන්න. දැන් අවසානයේදී අපි අන්තිමට ඉතුරු වෙලා තියෙන බටර් මිල්ක් එකත් එකතු කරලා හොඳට මේක කලවම් කරන්න ඕනේ. මම බීටර් එක දැන් මේ වෙලාවේදී චුට්ටක් විතර
කරගන්නවා පාවිච්චි කරනවා මේ ටික මික්ස් කරගන්න. ඔයගලන්ට බලන්න පුළුවන් මේක මම ගොඩක් වෙලා බීට් කරන්නේ නැහැ. වට 2 3ක් කරකවලා අපි අයින් කරගන්නවා. දැන් බලන්න ඔයගලන්ට මේ වගේ මිශ්‍රණයක් තමයි එන්නේ. ඊට පස්සේ අපි අර තියාගත්ත විනාකිරියකට බේකින් සෝඩා එක එකතු කරලා මේ වෙලාවේ ඉක්මනටම එකතු කරගන්න ඕනේ මෙතනදී. බේකින් සෝඩා එක මෙතන ඇක්ටිව් වෙනවා අපි විනාකිරි වලට දාපු ගමන් ඒ ටික දාලා ඒත් එකම ඉක්මනට අපි වට 2 3ක් කරකව ගන්නවා. දැන් බීටර් එක අයින් කරලා මේ ටික දැන් බලන්න මේ වගේ ලස්සන මිශ්‍රණයක් එන්නේ ඔයගලන්ට. දිලිසෙන මිශ්‍රණයක් එන්නේ සාමාන්‍ය කේක් මිශ්‍රණය වගේ නෙමෙයි මේක හරි ලස්සනයි. ඊට පස්සේ දැන් මේ තියෙන්නේ කප් කේක් ට්‍රේ එක මගේ කප් කේක් ට්‍රේ එකට කේක් බැටර් එකෙන් 4න් 3ක් වගේ ප්‍රමාණයක් තමයි එකතු කරගන්නේ. උඩට වෙන්නම එකතු කරන්නේ නැහැ. මේ දැන් මේ මිශ්‍රණය මේ කප් කේක්ස් ටික මම විනාඩි 25ක් සෙල්සියස් අංශක 170 බේක් කරගන්නවා. මේ තියෙන්නේ විනාඩි 25ක ඒ විදිහට බේක් කරගත්ත අපේ කප් කේක්ස් ටික oven එක ප්‍රීහීට් කරන්න ඕනේ. ඒක අපි අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අනිවාර්යෙන් ප්‍රීහීට් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට ලස්සනට විනාඩි 25කින් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ කේක් එක හදලා බලන්න අනිවාර්යෙන්. ඔයගලන්ට මගෙන් ඕඩර් එකක් දාන්නත් පුළුවන්. එහෙනම් ගිහින් එන්නම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.